ආයුබෝවන් ඔබට සුබ දවසක්. අදත් ඔබ සම්බන්ධ වන්නේ ITV Talk to I වැඩසටහන සමගයි. අද මේ වැඩසටහන තුලින් අපි බොහෝ කාරණා ගෙවි ගිය කාලේ කතා කළා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබේ දැනුවත් වීම පිණිස තමයි ITV Talk to I වැඩසටහන තුලින් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ වැඩසටහන තුලින් සමාජයේ දැනුවත් කරන්නට, ජනතාව දැනුවත් කරන්නට සුවිසල් මෙහෙවරක් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද ITV Talk to I වැඩසටහන තුලින් ඔබ හමුවට ගේන්න බලාපොරොත්තු වෙන්නේ වර්තමාන සමාජයේ තුල විශාල කතිකාවක් ඇති වෙලා තිබෙන දැවැන්ත විදිහේ ප්‍රචාරණයකුත් කරන කාරණාවක් සම්බන්ධව. ඒක අපි මෙන්න මේ විදිහට කියන්න පුළුවන් ප්‍රචාරණයට සීමා නොවිය යුතු මත්ද්‍රව්‍ය නිවාරණය කියන එක. මේ පිළිබඳව කතා කරන්නටම මේ පිළිබඳව බොහෝ කාරණා සමාජයේ දැනුවත් කරන්නට කටයුතු කරන ආරායිතෙක් තමයි අද අපි සමග එකතු වන්නේ. ඔහු දේශපාලන විශ්ලේෂකයෙක්, තවත් අවස්ථාවක ලේඛකයෙක්, ගත් කතුවරයෙක්. අනිත් පැත්තෙන් ඔහු වෛද්‍යවරයෙක්. වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා සමගයි අද Talk to I වැඩසටහන තුලින් ඔබ හමුවට එන්නේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඇත්තටම මේ Talk to I තුලින් මම මේ මත්ද්‍රව්‍ය නිවාරණය ගැනම කතා කරන්න ගියොත් ඇත්ත වශයෙන්ම සමාජයේ තුල ප්‍රධානම කාරණාවක් බවට අද මත්ද්‍රව්‍ය පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේකේ විශාල ප්‍රචාරයක් එක්ක තමයි මත්ද්‍රව්‍ය ජනගත වීම නැත්නම් මත්ද්‍රව්‍ය ගැන හැමදාම උදේට අපිට අහන්න පුළුවන් කමක් ලැබිලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ විදිහට මෙන්න මෙහෙම එකක් අහන්න කැමති ડોක්ටර්ගෙන් මත්ද්‍රව්‍ය භාවිතයේ සම්බන්ධව අද තත්ත්වය ගැන කතා කළොත් කොහොමද වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමා දකින්නේ? ඔව් නරේන්ද්‍ර මෙහෙමයි. දැන් ඇත්තටම දැන් මත්ද්‍රව්‍ය කියන මේ කතාව ඇත්තටම මේ අපිට නිතරම ඇහෙන දෙයක්. හැබැයි මේක තවමත් නොවිසදී පවතින ගැටලුවක්. මේ ගැටලුව ගැන බොහෝ දේවල් කතා කරනවා. විලාවකට විවිධ ක්‍රියාමාර්ග ගන්නවා කියන එක පෙන්නනවා. හැබැයි අපිට හුඟක් වෙලාවට දකින්න පුළුවන් වෙන්නේ මේ ව්‍යසනයේ නරකම පැත්ත අප ළඟම තියෙනවා කියන එක. වටපිටාවේ තියෙනවා. අපි යන්නේ එන්න තැන තියෙනවා. දැන් ඒ වගේම ආයතන තුල තිබෙනවා. මහපාරේ අපි දකිනවා. ඉතින් මේ ප්‍රශ්නය මෙහෙම තියෙන්නේ ඇයි කියන කාරණය ගැන හරි අවබෝධයක් ඇතිව තමයි අපි මේ මත්ද්‍රව්‍ය නිවාරණයක් සඳහා සැලසුමක් කළ යුත්තේ. මම හිතන්නේ එතන තමයි අවශ්‍ය වෙන්නේ. දැන් අපි කාලයක් තිස්සේ දශක ගාණක් තිස්සේ විවිධ අවස්ථාවලදී නරේන්ද්‍රට මතක ඇතිනේ. ඔව්. එක් කාලයක් මතට තිත කියලා ආවා. ඊට පස්සේ ආපහු ජනාධිපති කාර්යසාධක බලකා කියලා ගොඩ නැගුණා. හැබැයි මේ එක බලකායකටවත් මේක වලකාලන්නට බැරි වුණා. ඉතින් ඇයි එහෙම වුනේ? මේවා හුඟක් වෙලාවට අර නිවැරදි ක්‍රියාමාර්ගයට ගියේ නැහැ. ප්‍රශ්නය තේරුම් අරගෙන නෙවෙයි හුඟක් වෙලාවට වෙන අපි කිව්වොත් අර දේශපාලන අරමුණු හෝ සංදර්ශන මත ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙල බවට පත් වුණා. ඉතින් මේකෙදි බලනකොට දැන් මත්ද්‍රව්‍ය ගැන කතා කරනකොට ඇත්තටම අපිට මේ ලිඛිත සංඛ්‍යාලේඛන හැටියට ගත්තොත් අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය, ජාතික ඖෂධ අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය 2004 මේ වාර්තා අනුව දැන් එතකොට කියවෙන්නේ දැන් අපේ පළාත් හැටියට ගත්තොත් මේක මොකද හැමතැනම පැතිරලා ගිහිලා තියෙන එකක්. හැබැයි බස්නාහිර, දකුණ, වයඹ කියන පළාත් තුනේ තමයි වැඩි වශයෙන් මේ අත්අඩංගුවට ගැනීම තිබිලා තිබෙන්නේ. හැබැයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ 2024 වෙනකොට ඒ සංඛ්‍යාලේඛන අනුව 1,60,000 ගණනක් තමයි. හැබැයි ඉතින් ඒ අත්අඩංගුවට ගත්ත පිරිස නෙවෙයිනේ. මීට වඩා අපි හිතා ගන්නට බැරි පිරිසක් මේ මත්ද්‍රව්‍ය භාවිතයේ ඉන්නවා. ඉතින් අනිත් කාරණේ දැන් දිස්ත්‍රික්ක හැටියට ගත්තත් කොළඹ, ගම්පහ, කුරුණෑගල කියන දිස්ත්‍රික්කවල වැඩියෙන් වාර්තා වෙනවා කියන එක සංඛ්‍යාලේඛනවල තියෙනවා. හැබැයි මේක අපි හැමතැනම දකින්නවානේ. ඉතින් මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි මේ මත්ද්‍රව්‍ය නිවාරණය කියන එකේදී අපි හුඟක් වෙලාවට මාධ්‍ය හරහා හුඟක් වෙලාවට දකින දේ තමයි මේ ගෙනෙන ඒවායින් ටිකක් අල්ලන එක කියන එක. හැබැයි ඇල්ලීම කියන එකෙදිත් අපිට තේරෙනවා ආරක්ෂක අංශ මගින්ම යම් අවස්ථාවල කියන දේවල් එක්ක මේ අල්ලන්නේ එනේ වයින් සොච්චමක් කියන එක.
ඉතින් ඒ මේ කියන්නේ මීට වඩා විශාල මද්‍රව්‍ය ප්‍රමාණයක් තියන්න පුළුවන් කියන එක. ඔව් ඉතින් එතකොට අපි මේ ඇල්ලීම ගැන පමණක් නෙවෙයි කල්පනා කරන්නට ඕනේ. මේ මද්‍රව්‍ය වලට පෙළඹවීම සිදු නොවන්නට ඒ වගේම මේ පෙළඹ වෙන මේ ගොඩට යන කට්ටිය අඩු කරගන්න. හැබැයි එතනට තවමත් හරි ක්‍රියාමාර්ගයක් ගැනිලා නැහැ කියන එක අපි දකිනවා. මොකද මේ මද්‍රව්‍ය දැන් අපි හුඟක් මාතෘකා ගැන අපි දශක ගානක් තිස්සේ කතා කරනවා, මැදිහත් වෙනවා. මද්‍රව්‍ය නිවාරණය කියන කාරණේදීත් අපි මේ මැදිහත් වෙනවා කාලයක් තිස්සේම. මේ දශක ගානක් තිස්සේ. බන්ධනාගාරවල, රැඳුම් කඳවුරුවල, ඒ වගේ පෞද්ගලික උපදේශනයේදී මේ විවිධ පාර්ශ්වයන්ගෙන් අපි කතා බහ කරනවා. ඉතින් එතනදි තේරෙනවා තවමත් මේ ප්‍රශ්නේ තිබුණ තැනමයි කියන කාරණේ. ඔව් ඇත්ත වශයෙන්ම මද්‍රව්‍ය ගැන අපි කතා කරද්දී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණාවක් තිබෙනවා මේක අද ඊයේ දෙයක් නෙමෙයි. දිගු කාලයක ඉඳලා පැවතීගෙන එන තත්වයක්. මේ තත්වයේ තුලදී කොතෙක් දුරට මේක ව්‍යාප්ත වුණාද වර්තමානයේදී ප්‍රචාරණය නිසා අපිට නිරන්තරයෙන් අහන්න ලැබෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ડોක්ටර් විශේෂයෙන්ම මම අහන්න කැමති මේ මද්‍රව්‍ය මත රඳා පැවතීමේ අවස්ථාව හා මද්‍රව්‍ය ඇබ්බැහියට පත්වීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය ගත්තොතින් මොකද අපේ ප්‍රේක්ෂකයන් හුඟක් වැදගත් වෙයි. උන්ටරින්ද මෙහෙමයි. දැන් ඇත්තම ඔය ප්‍රශ්නේ දන්නේ නැති හින්දා තමයි මේ පෙළඹීමට ලක් වෙන්නේ. ඇත්තම අපි කාලයක් තිස්සේ දිගින් දිගටම මම කතා කරන දෙයක් තමයි. මේ පණිවිඩය හරියට නිවැරදිව දෙන්න මේ විශේෂයෙන්ම තරුණ පරම්පරාවට. දැන් ඇයි මම එහෙම කියන්නේ එක් කාරණයක් හින්දා. දැන් මම කියවනේ නරේන්ද්‍ර අපි කාලයක් තිස්සේ මේ මාතෘකාව ඔස්සේත් දැනුවත් කරන අතරින්ම මැදිහත් වීම කරා කියන එක. ඔව්. දැන් එතනදී විශේෂයෙන් බන්ධනාගාරවල රැඳුම් කඳවුර කළපු මේ මැදිහත් වීම වලදී මම පුරුද්දක් හැටියට අහන ප්‍රශ්න කිහිපයක් තිබුණා. එතනදී අහන එක ප්‍රශ්නයක් තමයි මේගොල්ලොත් එක කතා කරනකොට පෞද්ගලිකව ඒ දේශනෙන් පස්සේ හරි මේ මද්‍රව්‍ය ගත්තේ ඇයි කියන කාරණය තමන් හිතලාද කියලා. කවුරුවක් මේ දක්වා මට කියලා නැහැ තමන් හිතලා කියලා. යාළුවා කිව්වා නැත්නම් දන්න කෙනෙක් කිව්වා කියන කාරණේ කියන්නේ. යාළුවා මොකද්ද කිව්වේ කිව්වෙන් පස්සේ අහන්නේ කියන්නේ අර හැමෝම දෙන උත්තරේ. යාළුවා කිව්වා මේක ගත්තම ඇඟට හොඳයි කියලා. මෙන්න මෙතන තමයි අවුල තියෙන්නේ. ඉතින් මෙහෙම කියලා පෙළඹීමත් එක්ක මේ පුද්ගලයා ගන්නවා. අලුතෙන් මේ ආරම්භ කරන කෙනා. අරගත්තට පස්සේ මෙහෙම දෙයක් වෙනවා. ඊට පස්සේ මම අහනවා ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ හැටියට අහනවා ඒ ගත්තම ඇඟට දැනුණාද අර කියපු දේ? නෑ කියන එක කියනවා. ඇයි එහෙනම් ගත්තේ කියන කොටත් මේ සමාන ප්‍රශ්න තමයි මේ අය දෙන්නේ. යාළුවා කිව්වා දිගට ගන්න එතකොට තමයි දැනෙන්නේ කියන එක. ඔන්න ඔතන තමයි නරේන්ද්‍ර ඔබ කිව්ව අර රඳා පැවතීම ඩිපෙන්ඩන්ස් කියන තැන වෛද්‍ය විද්‍යාත්මකව අපි පැහැදිලි කරගන්නට ඕන කාරණේ. දැන් මද්‍රව්‍ය කියන්නේ අපට ඇඟට අහිතකර දෙයක් ද්‍රව්‍යයක්. හැබැයි ඒ ද්‍රව්‍ය වුණත් මේ මද්‍රව්‍ය තියෙන මේ හැටි තමයි අපි කාලයක් තිස්සේ ගන්නකොට ඇඟ ඒකට හුරු වෙනවා. ඇබ්බැහි වීමක් වෙන්නේ. ඇබ්බැහි නෙවෙයි. මුලින් වෙන්නේ රඳා පැවතීම ඩිපෙන්ඩන්ස් කියන එක. දැන් එතකොට ඒක ඇඟට හුරු වුණාට පස්සේ වෙන්නේ අපිට හිතෙච්ච වෙලාවට ඒක නවත්තන්නට බෑ. නැවැත්තුවම මොකද වෙන්නේ? අර වැඩකට නැති රසකුත් නැති මේ විස අරගෙන අපි ඇඟට හුරු කරගෙන ඒක නවත්ත ගත්තොත් නවත්තන්න ගියට පස්සේ ඇඟට එනවා හොඳ රෝග ලක්ෂණ. ඇඟපත වේදනාව, හිරිවැටීම, හිසරදය, මේ ආදී වමනය, මේ නිින්ද නොයාම, ඒ විරමණ ලක්ෂණ කියලා අපි කියන withdrawal symptoms කියන එක. අර භාවිතයෙන් අතර කිරීමෙන් ඇතිවන ලක්ෂණ කියලා. ඔන්න ඔතන තමයි ලෙඩේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අර තමන් ඕමුණාවෙන් ඇඟට දාගත්ත ලෙඩ ලක්ෂණ ලකුණු නවත්ත ගන්න මේ පුද්ගලයා ආපහු ගන්න යන්නට යනවා අර මද්ද්‍රව්‍ය. හැබැයි එතනින් නවතින්නේ නැහැ. තවත් ටික ටික යනකොට අර ඇඟට ආපු රෝග ලක්ෂණ නවත්තන්නට ගන්න ඕන ප්‍රමාණය වැඩි කරන්නට වෙනවා. ටිකෙන් ටික ඕකත් වැඩි වෙනවා. අන්න එතකොට තමයි අවසානයේ ඇඩික්ෂන්, ඇබ්බැහිය කියන තැනට යනවා. ඉතින් මෙතනදී මේ පණිවිඩේ අපි මේ තරුණ පරම්පරාවට හරියට දුන්නා නම් අර උගුලේ වැටෙන්නේ නැහැ. මේ උගුලේ තවමත් වැටෙනවා. මොකද දැන් ඇත්තටම දැන් අපි මේ නරේන්ද්‍ර කිව්වොත් මේ තරුණ පරම්පරාවේ ඉන්න පාසල උසස් අධ්‍යාපන ආයතනය කියන තැන් මේ ගැටලුවෙන් බේරිලා නැහැනේ. මම පෞද්ගලිකව දන්නවා. මොකද මේ ආයතනවල හැමතැනම මම ඉඳලා වකී යුතු තනතුරු දරලා තියෙන හින්දා. ඉතින් මෙතන තමයි ප්‍රශ්නේ. ඉතින් මේ පණිවිඩය හරියට යන්නට
ක්‍රියාමාර්ගයක් ගන්නට ඕන. දැන් එතනදි තමයි මා දිගින් දිගටම මේ දශක කිහිපයක් තිස්සේම කිව්වේ මේ පාසල් ශිෂ්‍යයන් විශේෂයෙන්ම ඉලක්ක කරගෙන මේ වැඩසටහන් කරන්නට ඕන නිරන්තරයෙන් කියන කාරණය. මොකද දැන් මෙහෙම දෙයක් තියෙනවා මේ නරින්ද්‍ර. මම කියවනේ අර බන්ධනාගාරවල අපි සමීක්ෂණ විටින් විට කරා කියලා. මේ රැඳුම් කරුවන් එක්ක එතනදී අපිට පෙනීලා ගිය එකක් තමයි මුලින්ම මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පෙළඹුණේ කවදාද කියලා අහපු ප්‍රශ්න වලට උත්තර ලබාගත් ආකාරයට 43%ක ප්‍රතිශතයක් මුලින්ම අරගෙන තිබුණේ අර කාගේ හරි පෙළඹවීමකට අවුරුදු 15ත් 20ත් අතර. තරුණම හොඳම වයසේ. ඔව්. ඊට පස්සේ තවත් 143ක් ඒ විදිහට ගත්තායින් පස්සේ 31ක් ඊට පස්සේ මුලින්ම පෙළඹිලා තිබුණේ අවුරුදු 20ත් 25ත් අතර. ඒ කියන්නේ 74ක් ප්‍රතිශතයක් අවුරුදු 15ත් 25ත් අතර තමයි මුලින්ම මේකට යන්නේ. අන්න ඒ නිසා තමයි අපි දිගින් දිගට මේ කතාව කියන්නේ. මේගොල්ලෝ ඉලක්ක කරගන්න නිරන්තර දැනුවත් කිරීමක් කරන්න. හරිද කියලා දෙන්න කියන කාරණේ. හැබැයි එතනදී නරේන්ද්‍ර ඔබත් සම්බන්ධ වුණ සංවාදයට අපි පසුගිය මැතිවරණ ඉලක්ක කරලා ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන සංවාද වගේක් කරා. එතනදී මම විශේෂයෙන් මේ වර්තමාන රජයේ ඒතර වර්තමාන රජය නෙවෙයි ඒ අය ඉදිරිපත් කරලා තිබු ප්‍රකාශනය පොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එකේ අර මතින් තොර රටක් කියන උපමාතෘකාව යටතේ එක තැනක් ගැන කතා කරා මම. එතනදී කියලා තිබුණ මේ ප්‍රකාශයේ පාසල් දරුවන් ඉලක්ක කරගෙන අකණ්ඩ දැනුවත් කිරීම කරනවා කියන එක. ඉතින් එතනදී අපි එකට ලකුණක් දුන්නා. ඉතින් ඒක අද වසරක් ගෙවිලා තියෙන අවස්ථාවේදී තමයි ඒක බලන්න පුළුවන්කමක් තියෙන අධ්‍යාපනය තුළ දැන් එහෙම වෙනවද කියන එක. ඒක තමයි. දැන් මේ දේවල් වෙන්නට ඕන දේවල්. මත්ද්‍රව්‍ය නිවාරණය ගැන කතා කරනකොට වෙන ප්‍රචාරණයට වඩා මේ දෙයට වැඩි බරක් දෙන්නට ඕන කියන කාරණේ අපිට දැනටත් කියන්නට වෙනවා. නෑ ඇත්තටම මේ මත්ද්‍රව්‍ය ආශ්‍රිතව කටයුතු කරන මේ සිදුවීම් දෙවලදී අපි මේ වාර්තාකරණය කරනවානේ. වාර්තාකරණයේදී අච්චර ප්‍රමාණයක් හම්බුණායි නැත්නම් අච්චර ප්‍රමාණයක් අර මත්ද්‍රව්‍ය හම්බුණා කියලා ඇඟ කිලිපොලා යන විදියට තමයි මේ වාර්තාකරණය සිදුවන්නේ. ඒතර මේ තත්වයන් උඩදී අපිට කොයි ආකාරයකටද මේකට විසඳුම් ලබා දෙන ක්‍රියාවලියක් තියෙන කියන ගැටලුවේදී අපි ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඉතින් අපිට සමාජයක් දැනුවත් කරන කාරණාවේදී තව දෙයක් අපිට හිතා ගන්න පුළුවන්. ડોક્ટર ඇත්තට මේ මත්ද්‍රව්‍ය භාවිතයේ නිසා වනහානිය පිළිබඳව ඒක දැනුවත් කිරීමක් වෙනවාද නැත්නම් ඒ හානිය පිළිබඳ ડોક્ટર කොහොමද ඒක විග්‍රහ කරන්නේ? ඇත්තටම අපි දකින්නවානේ මේ ඇබ්බැහියට ලක් වෙච්ච පුද්ගලෙක් අපිට නම් හඳුන ගන්නට පුළුවන් පාරේ හිටියත්. ඉතින් ඒ පුද්ගලයාගේ හැසිරීමත් එක්ක ඒ පුද්ගලයා ඇවිදින විදිහට අසාමාන්‍ය චලනත් එක්ක පිටිතින් පේන ස්වරූපයත් එක්ක. ඉතින් මේ කාරණේදී ඇත්තටම දැන් අපි අපේ රටේ මත්ද්‍රව්‍ය හැටියට ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3ක් භාවිතා වෙනවානේ. දැන් හෙරොයින් භාවිතා වෙනවා, ගංජා භාවිතා වෙනවා. දැන් අනිත් එක තමයි කෘත්‍රිම මත්ද්‍රව්‍ය. කෘත්‍රිම මත්ද්‍රව්‍ය කියන જાතිය තමයි දැන් මිතැම්ෆෙටමින් දැන් වැඩි වශයෙන් ශීඝ්‍ර වර්ධනයක් පහුගිය අවුරුදු කිහිපය තුළ අපි දකින්නේ මහ විනාශකාරී මත්ද්‍රව්‍යයක්. අනිත් දේවත් විනාශකාරී නොවෙනවා නෙමෙයි. ඇත්තටම දැන් මෙතනදී ඇත්තම හෙරොයින් මේ හැම මත්ද්‍රව්‍යයකම අපි කතා කරන පොදුවේ දකින්න එකක් තියෙනවානේ. දැන් මේවා උත්තේජකනේ. මේ උත්තේජක කියන්නේ Tamanට මුලින්ම අවස්ථාවට ගත්තට මෙන්නේ ඇත්තටම අපි සාමාන්‍ය කෙනෙක් හැසිරෙනකොට අපිට මධ්‍යස්නායු පද්ධතිය මොළයෙන් අපිට දැනුම් දෙනවානේ මේක කරන්නට එපා කියන එක අර ඉන්හිබිටරි පාත්වය කියන එක හරහා. දැන් අතනදි වෙන්නේ ඒ කොටස අපිට පණිවිඩ දෙන කොටස කපලා දානවා. එතකොට අපිට ඕන එකක් කරන්නට පුළුවන්. අපි හරි සිහියෙන් නෙවෙයි කරන්නේ. ඕන එකක් කරන්නට දවස් රෑ තිස්සේ මේ Tamanට නොදැනුවත්වම බොහෝ දේ සිදු වෙන්නට මේ සියලු දේ වෙනවා. දැන් අද ඒක නෙවෙන්නේ. දැන් අලුත් සංගීත සංදර්ශන රටත් මම හිතන්නේ දැන් මේ සතියකට දෙකකට කලින් එලි බැහැලා තිබුණා. ඉතින් මහා බරපතල තත්ත්වයක්. මේවට තරුණ පරම්පරාව දසදහස් ගණන් සම්බන්ධ වෙන්නේ.
මම හිතනවා අපි විරාමයක් ලබාගෙන විරාමයෙන් අනතුරුව තව බොහෝ කාරණා කතා කරනවා ડોක්ටර්. මොකද මේක සමාජයක් දැනුවත් කරන්න අත්‍යවශ්‍යමයි. මේකේ වෙන හානිය පිළිබඳව කාරණා කතා කිරීම. අපි ITV Talk to I වැඩසටහනේ විරාමය ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව තව බොහෝ කාරණා මේ මත්ද්‍රව්‍ය ආශ්‍රිතව සමාජයේ ගත වෙලා තියෙන තත්ත්වය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ITV Talk to I සමගයි ඔබ සම්බන්ධ වී සිටින්නේ. අද වැඩසටහන සම්බන්ධ වෙනවා දේශපාලන විශ්ලේෂක ලේඛක හා ගත් කතුවර වෛද්‍ය සාන්ත හෙට්ටිආරච්චි මහතා. විරාමයේ පෙර ආතුව අපි කතා කරගෙන හිටියේ මේ මත්ද්‍රව්‍ය වල තියෙන ආධිනව හානිය පිළිබඳව. ඒක ඉතා අවශ්‍යයි සමාජයක් දැනුවත් කරන්න. ડોક્ટર කියාගෙන ආවා මේ සම්බන්ධයේදී මත්ද්‍රව්‍ය වලින් වෙන හානිය, ඒ හානියේ බරපතලකම සහ මත්ද්‍රව්‍ය විදියට දැන් පාවිච්චි වෙන අලුත් කෘති මේවා. ඖෂධ මට්ටමේ තියෙන උත්තේජක වගේ කාරණා. අපි නැවතත් එතනින් පටන් ගත්තොත් උනාරේ දැන් ඇත්තටම අපි පොදුවේ මත්ද්‍රව්‍ය ගැන කතා කරනකොට විශේෂයෙන්ම දැන් හෙරෝයින් වැනි මත්ද්‍රව්‍ය ගැන කතා කරොත් එතනදී අපි දකිනවා විවිධ ආසාදන තත්ත්වයන්, හෘද කපාට ආසාදන තත්ත්වයන්, සීමද ගති මේ ආකාරයට පමණක් නෙවෙයි මේ මත්ද්‍රව්‍ය හැම එකටම අදාළ පොදු කාරණයක් තියෙනවා. අපි ලිංගික බෙලහීනතා කියන කාරණේ. දීර්ඝකාලීනව ලැබෙන්නට පුළුවන් ප්‍රතිඵලයක්. මුලදී මේක උත්තේජකයක් හැටියට හිතුවට මේක තමයි අවසානයේදී ප්‍රතිඵලය වෙන්නේ. ඒ වගේම දැන් හෙරෝයින් ගැන කතා කරනකොට උනත් අපි දැන් අදටත් දකිනවා මේ දැන් පුරුෂ පාර්ශ්වය විතරක් නෙවෙයි කාන්තා පාර්ශ්වයකට මේකට යොමු වෙලා තියෙනවා කියන කාරණේ යම් ප්‍රමාණයකින්. දැන් එතනදීත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් හෙරෝයින් භාවිතයක් කාන්තාවක් කරා නම් ගර්භණික අවස්ථාවේදී ඇගේ දරුවාට ඒක බලපවත්වනවා. අඩුබර දරුපත් වගේ විතරක් නෙවෙයි. දැන් පසු කාලීන මානසික ආබාධ ඒ දරුවාට ඇතිවීමේ හානිය තිබෙනවා කියන කාරණේ වෛද්‍ය විද්‍යාත්මකව ඒක පැහැදිලි වෙච්ච දෙයක්. අනිත් එක දැන් ගංජා කියන එක බොහොම සාමාන්‍යකරණ ලක් කරන්නට කට්ටියක් උත්සාහ දරනවනේ. හැබැයි එතනදීත් අපි දකින්නවනේ මේක දැන් එතනත් මේම රුධිර පීඩනයේ වෙනස්කම්, හෘද ස්පන්දනයේ වෙනස්කම්, පේශි දුර්වලතා, අද ශ්වසනාබාධ මේ හැම එකක්ම එනවා. දැන් ඒක මේ හුඟක් වෙලාවට අපි සමහර අය වෙන වෙන පැතිවලට යොමු වුණ අවස්ථාවලදී මෙතනටත් වැරද්දක් වෙනවා. එයින් පස්සේ දැන් අපි කතා කරන මේ දැන් මේ මීට මොහොතකට කලින් කතා කරලා කෘතිම මත්ද්‍රව්‍ය කියන එක. මොකද කෘතිම මත්ද්‍රව්‍ය කියන දේ ඒක ඖෂධ විද්‍යාවටත් එන ගතියක් විවිධ ආකාරයට, පෙති ආකාරයට එන්නට පුළුවන්. එන්නත් ආකාරයට එන්නට පුළුවන්. පවුඩර් එකක්. ඒ පිටි පවුඩර් කියන්නේ කුඩු ආකාරයට එන්නට පුළුවන්. ක්‍රිස්ටල් අර කැට ආකාරයට. දැන් අලුතෙන් එන්නේ මේ ආකාරයට හුඟක් ව්‍යාප්ත වෙන්නේ. මේ කෝක ආවත් මේව හරි බරපතල කාරණා. මේවයින් දැන් අපි දිගුකාලීන භාවිතයත් එක්ක මොළයට වන හානි ගැන බොහෝ සඳහන් වෙන වෛද්‍ය විද්‍යාත්මකව ඒ පමණක් නෙවෙයි. අධිමාත්‍රා ගත්තට පස්සේ දිගුකාලීන ගන්නට ඕනෙත් නැහැ. අදිසි මරණයක් වෙන්නටත් පුළුවන්. මේ මොකද කෘත්‍රිම මත්ද්‍රව්‍ය වල තියෙන මෙහෙම කාරණා දෙකක් තියෙනවා. දැන් එකක් තමයි හෘද ස්පන්දනය අක්‍රමවත් වෙනවා බොහොම ඉක්මනට. ඒ කියන්නේ අපි කාඩියක් ඇරිත්මියාස් කියන එක අපි හෘදය වැඩ කරන්න ඕනේ හරි තාලයකටනේ. ස්පන්දනය අක්‍රමවත් වුණායි පස්සේ නිවැරදිව අපිට ඒ රුධිර සැපීම වෙන්නේ නැහැ. ස්නායු මධ්‍ය ස්නායු පද්ධතියේ මොළයට මේ දේවල් එක්ක වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී හදිසි මරණයක් වෙන්නට පුළුවන්. මෙහෙම දේවල් වාර්තා වෙනවානේ අපි. අනිත් එක තමයි මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වෙන්නටත් පුළුවන් මේ කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිසා. එතනදිත් හදිසි මරණයක් වෙන්නට පුළුවන්. ඒ වගේම අධිමාත්‍රාව හින්දා හදිසි මරණ වෙන්නට පුළුවන්. ඉතින් මේ ඔක්කොමත් එක්ක තමයි මේ අද මේ තරුණ පරම්පරාව විවිධ මාර්ග ඔස්සේ ගිහිල්ලා මෙතනට ඇදෙන්නේ. අපි අර කලින් කීක හිටියේ මේ විරාමය අතරේ මේ නරේන්ද්‍ර මේ සතියක් දෙකක් අතර තමයි අපි මේක දකින්නේ මේ රටේ. සංගීත සංදර්ශන කියලා දසදහස් ගණන් තරුණයෝ එකතු වෙනවා සුදත් ඇඳගෙන සුදු ඇඳගෙන යන්නේ මේ හරියට මේ විශේෂ ආගමික වැඩසටහනක වගේ. හැබැයි අර මැද තියෙන ඒ වේදිකාවයි ඔක්කොම අර වෙනස් ආකාරයට හදපු නියොන්
ලයිට්ස් එක්ක ලයිට් එක සම්පූර්ණ ඒක කම්පනයක් එක්ක යන අලුත්ම සම්ප්‍රදායක් ගෙනියන්න හදන්නේ. එතනත් තියෙන්නේ ඕකතිනේ. මේ හැම දේ තැනම යටින් තියෙනවනේ මේකට පෙළඹවීම. ඉතින් අපි මද්ද්‍රව්‍ය නිවාරණය ගැන කතා කරනවා නම් වගකීම ඇත්තෝ මේ ගැන ඇස්සරලා බලන්නට ඕන. මේක තමයි දැන් මෙතන මේ තව කාරණාවක් කියනවා ડોක්ටර් මෙහෙමයි දැන් ප්‍රතික්ෂේප කියන්නේ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සඳහා පෙළඹවීම තියෙනවනේ. ඒ පෙළඹවීම ප්‍රතික්ෂේප කිරීම සඳහා අවශ්‍ය දැනුම අවබෝධය අපි සමාජයට ලබා දෙන්න ඕනේනේ. ඒක සමාජයට ලබා දෙන එකේ තුලදී මේ තරුණ ප්‍රජාව ඉලක්ක කරලා එවැනි වැඩසටහනක් සමාජයට දැනුමක් ලබා දෙන්නට වැඩසටහන් ක්‍රියාත්මක වීමක් වර්තමානයේ තියෙනවා. මොකද ડોක්ටර් කලින් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේත් හිටියා. ජයවර්ධන විශ්වවිද්‍යාලයේත් වෛද්‍යවරයෙක් විදිහට හිටියා. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය තමයි මුලදී හුඟක් ඒවලට මේ වගේ මැදිහත් උනේ. වර්තමානයේ තුල එහෙම තියෙනවද? ඇත්තටම අපිට එහෙම දකින්නට නිරන්තර දැනුවත් වීම දකින්නේ නැහැ දැන්. ඉතින් මෙහෙමයි නරේන්ද්‍ර දැන් මෙතනදී ඇත්තටම වගකීම් පාර්ශවයන් කියන්නට පුළුවන් සම්පත්දායක හිඟයි කියලා. ඒක වෙන්නට පුළුවන්. හැබැයි එහෙම නෙවෙයි. දැන් අනිත් එක තමයි මෙතනදී අපි ඉලක්ක කරගන්නට ඕන දැන් මේ හරියට ක්‍රමවේදය යනවා නම් පාසල ඉලක්ක කරගන්නට ඕනනේ. හැම පාසලකම නිරන්තර දැනුවත් කිරීම කරන්නට ඕන කාලයෙන් කාලයට. දැන් එතනදී අපට මේකට පහසුවක් හැටියට හරි පහසුවෙන් ගන්නට පුළුවන් දෙයක් තියෙනවා. ඇයි අපට බැරි තෝරාගත් ගුරු බෞතුන් පිරිසක් පුහුණු කරන්නට මේ පණිවිඩය හරියට දෙන්නට? ඒ පණිවිඩයත් අපි කියන කන්සිස්ටන්ට් අර ඒ පණිවිඩය ඒ විකෘති කරන්නේ නැතුව හරි ආකාරයටම හැම දරුවටම යන්නට ඕන. මේ අපි මේ සරලව කියපු පණිවිඩය මීට කලින්. ඉතින් ඒකට මම හිතන්නේ ගුරුවරුන් දැනුවත් කිරීමේ පුහුණු කිරීමේ වැඩසටහනකුත් මේකට ඇතුළත් වී යුතුයි කියන කාරණේ ගැන මම තදින්ම ඉන්නවා. ඒක නැතුව මේක කරන්නට බෑ. ආවට ගියාට තැනක දෙකක මේ වැඩසටහන කරලා මේකෙන් ප්‍රතිඵලයක්වත් වෙන්නේ නැහැ. ඒකට වඩා පොඩි කාරණාවක් මතක් වුණා මේ මෑත ප්‍රවෘත්තියක දැකපු දෙයක්. මම හිතන අනුරාධපුර පළාතේ වගේ පොලිසියෙන් තරුණ ජෝඩු ගණනාවක් අල්ල ගන්නවා. ඒ අල්ලගත්තාම පාසල් වල ටියුෂන් යන්න කියලා ආපු ඒ දරුවෝ විශාල පිරිසක් පොලිසියට ගෙනල්ලා ඒක මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා. එෙහිදී ඒ පොලිසියේ ඉහළ නිලධාරියා කියනවා බහුතර පිරිසක් යම්කිසි දෙයක් පානය කරලා හිටියා. ඒ කියන්නේ අසභ්‍ය විදිහට හැසිරෙනවා මොන හරි පානය කරලා ඉන්නවා මේ තරුණ දරුවෝ කියන එක. ඒ පාසල් යන දරුවෝ. එතකොට මේ දරුවන්ගේ දෙමාපියන්ට උපදෙස් දුන්නා මේ ගැන බලන්න. අපි කතා කළාම එක දරුවෙක් කිව්වා දැන් නම් ගන්නෙ නැහැ. දැන් ගන්නෙ නැහැ කියලා කියන්නේ කලින් ගත්තා කියන එක. ඒකද මේ එක කොටසක වෙච්ච දෙයක්. ඒතකොට මේ தત્ත්වය තවත් ප්‍රචාරය නොවි සෑහෙන දුරකට ගිහිලා තියෙනවා වෙන්න පුළුවන් නේද ડોක්ටර්? ඔව් ඇත්තටම දැන් හුඟක් තැන්වල ওই වගේ සිද්ධි වෙනකොට මේකට යටින් මේ කතාව තියෙනවා කියන කාරණේ අපට දැනෙනවා. එච්චර විතරක් නෙවෙයි. ඇත්තටම දැන් මම හිතනවා හොඳ ප්‍රවණතාවයක් ඊයේ පෙරේදා මත වුණා. මොකද මීට සති දෙක තුනකට කලින් බොහෝ විවේචන තිබුණානේ. අර දරුවන්ට හිංසනය කියන කාරණයක් එක්ක නීති පද්ධතිය වෙනස් වීම ගැන බරපතල කාරණා තිබුණා. හැබැයි ඒ නීති පද්ධතිය ආකාරයට ක්‍රියාත්මක වුණා නම් අපිට මේ දරුවන් මෙතනදී පාලනය කරන්නට පුළුවන්ද කියන කාරණය. හැබැයි අවසානයේදී දැන් සතියකට දෙකකට කලින් ජනාධිපතිවරයා කියලා තිබුණා පනත තිබුණට ඒක පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ නැහැ කියන කාරණය. මොකද ඔහුට දැනලා තිබුණා මේ මම හිතන්නේ දැනෙන්න හේතුවක් වුණා ડોක්ටර් ඇත්ත වශයෙන්ම කියනවා නම් මහානායක හාමුදුරුවෝ කාදිනල්තුමා ඇතුළු ආගමික පක්ෂය දැඩි විරෝධයක් මේකට පාන්න පටන් ගත්තා. වෘත්තීය සමිති පටන් ගත්තා. ඒ වගේම වර්තමාන රජය සමග එකට වෘත්තීය සමිති කරපු ඒ වෘත්තීය සමිති සංවිධාන, ගුරු සංවිධාන, විදුහල්පති සංවිධාන මේකළු එකට කටයුතු කරපු අය ඊයේ පවා විරෝධය ප්‍රකාශ කරන ජනතාව තුළින් විශාල විරෝධයක් එන්න පටන් ගත්තා මම හිතන්නේ ඒකත් එක්කම. ඔව් ඇත්තටම දැන් එතනදී ජනාධිපතිවරයා හැටියට ඔහු ගත්ත තීරණයට අපි ප්‍රශංසා කරන්නට ඕන. අනිවාර්යෙන්ම. මොකද තමන්ගේ පිළේ වුණත් විවිධ පුද්ගලයෝ ඉන්නට පුළුවන්. ඉතින් අපි දන්නවනේ ඒක කොයි පිළත් එකයි. ඉතින් එතකොට මේ පාලනය තියෙන්නට ඕන විශේෂයෙන්ම මේ වගේ කාරණා සම්බන්ධව බොහොම අපි සංවේදී වෙන්නට ඕන. අනිවාර්යෙන්ම. ඉතින් මෙතනදී ඇත්ත වශයෙන්ම කියනවා ඒ සිද්ධියම ආයි ගත්තා ડોක්ටර්. දැන් මෙවැනි පනතක් ගේනකොට ඒ පනත ගේනාවම මේ වගේ ආධිනව වෙනවා. ඒ දැන් ජනාධිපතිවරයා ඒක නවත්තන්න තීන්දුව කරපු ඒ වචනයත් එක්ක ප්‍රශංසාත්මකව ඒක අපිට කතා කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේ ගේන අයත් මන්දබුද්ධිකයෝ නෙවෙයිනේ. ඒ ගේන අය සාකච්ඡා කරලා විවිධ ආකාරයට ගේන
මේවනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක යටතේ ඒ අයටත් මේක තේරුම් ගන්න උනෝතින් මෙවැනි රජයක් තුලදී හොඳයි නේද? නැත්තම් මේ වගේ ජනාධිපතිවරයාම මීට කලින් අපි දැක්කා ජනාධිපතිවරයා සමග වෘත්තීය සමිති සාකච්ඡා කළාට පස්සේ තමයි ප්‍රශ්න විසඳෙන්නේ. ඇමතිවරයාට බෑ ගිය කාලේ අපි දැකපු දෙයක්. වර්තමානයේත් ඒ වනි දෙයක්ම නේද මේ වෙමින් යන්නේ. ජනාධිපතිවරයා තමයි අවසානයේදී නවත්තන්නේ. ඒ ඇමතිවරු කියන අය ජනතාව පත් කරපු අය. ඒ අයට එවැනි ජන විඥානයක් නැද්ද? ඕක තමයි ප්‍රශ්නේ. ඇත්තටම දැන් මෙතනදී අපි දකින්නවා විවිධ තැන්වල විවිධ මානසිකත්වයෙන් අපි කියනෝනේ අර දැන් මෙතනදී මේ ප්‍රශ්නය මම හිතනවා අර NGO මානසිකත්වය කියන එක ප්‍රබලව බලපවත්වපු තැන. ඉතින් මම හිතන්නේ ඒක රටේ ප්‍රධාන පුරවැසියා තේරුම් ගන්නට ඇති අවශ්‍යයි. ඒක තමයි මම හිතන්නේ ඇත්තටම ડોක්ටර් කියන කාරණාවත් එක්ක දැන් මත්ද්‍රව්‍ය සම්බන්ධව දරුවන් දැනුවත් කරන්න ඕනේ. ඒතකොට දරුවෙක් එහෙම ගන්නවා නම් පුනරුත්ථාපනය කිරීම ඒ ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. නෛතිකවත්. මොකද මත්ද්‍රව්‍ය ජාවාරන්කාරයන්ගේ ප්‍රධානම ඉලක්කය තමයි ડોක්ටර් මුලින්ම කිව්ව 15ත් 25ත් අතර දරුවෝ. ඒ අයට මේක හුරු කළොත් තමයි මේක තෙගුණ වෙලා ව්‍යාප්ත වෙන්නේ. මොකද වැඩිහිටියන්ට මේක දුන්නට වැඩක් වෙන්නේ නැහැ. නවත්ත ගන්න පුළුවන් වෙයි. තරුණයන්ට බෑ. ඒතකොට මෙවැනි තත්වයක් තියෙද්දී දඬුවම් ක්‍රම සහ නැත්නම් උපදෙස් දෙන ක්‍රම වලට තියෙන ඉඩකඩත් ඇහිරිලා අර වගේ පනතකින් දඬුවම් දීම වළක්වීමක් එනකොට අම්මා තාත්තට හරි ඒ දරුවට දඬුවම් කරන්න බෑ. ඔහුට නෛතිකව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම. ගුරුවරුන්ට කරන්න බෑ. ඒතකොට මේක නැවතීම ඉතා ප්‍රශංසනීය වෙන්නේ ඒ තුල. ඉතින් මෙතනදී මෙවැනි දේවල් පිළිබඳ ජාතිකමය වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් යම් කිසි පියවරක් ડોක්ටර්ගෙත් අත්දැකීම් තියෙනවා බොහෝ වෙලාවට සමාජයේ යම් විද්‍යාවන් දේවල් කතිකා කරලා. මේ ප්‍රතිපත්තියක් එන්න ඕනේ නැද්ද? මම හිතන්නේ මොකද රටට පොදු මූලික කාරණා පිළිබඳව යම් අපි ඒ කියන්නේ මේ පිළිබඳව එකඟතාවයක් මේ කණ්ඩායම තුල තියෙන්නට ගොඩ නැගෙන්නට ඕන. ඉතින් ඒ නිසාම මම හිතනවා ඇතැම් වෙලාවට සමහර මේ නියෝජිතයන් අතර යම් අනවබෝධයක් තියෙනවා නම් ඒ අනවබෝධය දුරු කරලන්නට විටින් විට දැනුවත් කිරීම ඒ අයට කරන්නට ඉඩක් සලස්සන්නට පුළුවන් මේ ඒ දැනුම තිබෙන තැන් වලින් ඒ දැනුම ලබා දෙන්නට. ඉතින් ඒක එක් ආකාරයක්. මොකද අපි කියනෝනේ අර වැඩමුළු පවත්වනවා කියලා සමහර වෙලාවට වැඩකට නැති වැඩමුළුනේ මේ පැවැත්වෙන්නේ. හැබැයි හරි කාර්යයට රටේ පොදු යහපතට අවශ්‍ය හරි කාරණා පිළිබඳව එකම තැනකට ගන්නට උත්සාහයක් දැරිය යුතුයි කියන තැන හිතෙනවා හුඟක් වෙලාවට අපිට මේ දවස්වල වටපිටාවේ දකින දේ අනුව නම්. ඔව් මම හිතන්නේ මේ දවස්වල අපි වටපිටාවේ දකින දේ අනුව යහමගට ගන්න තියෙන උත්සාහය පිළිබඳව සංවාදයක් තියෙනවා. අපි ITV Talk to I වැඩසටහනේ විරාමය ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව මේ පිළිබඳ මේ වදුරු පිළිබඳ තවත් බොහෝ කාරණා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින අප සමග. ITV Talk to I සමගයි ඔබ සම්බන්ධ වී සිටින්නේ. අද වැඩසටහන සම්බන්ධ වෙනවා දේශපාලන විශ්ලේෂක ලේඛක හා ගත් කතුවර වෛද්‍ය සාන්ත හෙට්ටිආරච්චි මහතා. විරාමයේ පෙර ආතුව අපි කතා කරගෙන හිටියේ මේ මත්ද්‍රව්‍ය වල තියෙන ආධිනව හානිය පිළිබඳව. ඒක ඉතා අවශ්‍යයි සමාජයක් දැනුවත් කරන්න. ડોક્ટર කියාගෙන ආවා මේ සම්බන්ධයේදී මත්ද්‍රව්‍ය වලින් වෙන හානිය, ඒ හානියේ බරපතලකම සහ මත්ද්‍රව්‍ය විදියට දැන් පාවිච්චි වෙන අලුත් කෘති මේවා. ඖෂධ මට්ටමේ තියෙන උත්තේජක වගේ කාරණා. අපි නැවතත් එතනින් පටන් ගත්තොත් උන්වරේ දැන් ඇත්තටම අපි පොදුවේ මත්ද්‍රව්‍ය ගැන කතා කරනකොට විශේෂයෙන්ම දැන් හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ගැන කතා කරොත් එතනදී අපි දකිනවා විවිධ ආසාදන තත්වයන්, හෘද කපාට ආසාදන තත්වයන්, සීමද ගති මේ ආකාරයට පමණක් නෙවෙයි මේ මත්ද්‍රව්‍ය හැම එකටම අදාළ පොදු කාරණයක් තියෙනවා. අපි ලිංගික බෙලහීනතා කියන කාරණේ. දීර්ඝකාලීනව ලැබෙන්නට පුළුවන් ප්‍රතිඵලයක්. මුලදී මේක උත්තේජකයක් හැටියට හිතුවට මේක තමයි අවසානයේදී ප්‍රතිඵලය වෙන්නේ. ඒ වගේම දැන් හෙරොයින් ගැන කතා කරනකොට උනත් අපි දැන් අදටත් දකිනවා මේ දැන් පුරුෂ පාර්ශ්වය විතරක් නෙවෙයි කාන්තා පාර්ශ්වයකට මේකට යොමු වෙලා තියෙනවා කියන කාරණේ යම් ප්‍රමාණයකින්. දැන් එතනදීත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් හෙරොයින් භාවිතයක් කාන්තාවක් කරා නම් ගර්භණික අවස්ථාවේදී ඇගේ දරුවාට ඒක බලපවත්වනවා.
අඩුබර දරුපත් වගේ විතරක් නෙවෙයි. දැන් පසු කාලීන මානසික ආබාධ ඒ දරුවාට ඇතිවීමේ හානිය තිබෙනවා කියන කාරණේ වෛද්‍ය විද්‍යාත්මකව ඒක පැහැදිලි වෙච්ච දෙයක්. අනිත් එක දැන් ගංජා කියන එක බොහොම සාමාන්‍යකරණයට ලක් කරන්නට කට්ටියක් උත්සාහ දරනවනේ. හැබැයි එතනදී අපි දකින්නවනේ මේක දැන් එතනත් මේම රුධිර පීඩන වෙනස්කම්, හෘද ස්පන්දන වෙනස්කම්, පේශි දුර්වලතා, අද ශ්වසනාබාධ මේ හැම එකක්ම එනවා. දැන් ඒක මේ හුඟක් වෙලාවට අපි සමහර අය වෙන වෙන පැතිවලට යොමු වුණ අවස්ථාවලදී මෙතනටත් වැරද්දක් වෙනවා. එයින් පස්සේ දැන් අපි කතා කරන මේ දැන් මේ මීට මොහොතකට කලින් කතා කරලා කෘතිම මත්ද්‍රව්‍ය කියන එක. මොකද කෘතිම මත්ද්‍රව්‍ය කියන දේ ඒක ඖෂධ විද්‍යාවටත් එන ගතියක් විවිධ ආකාරයට, පෙති ආකාරයට එන්නට පුළුවන්. එන්නත් ආකාරයට එන්නට පුළුවන්. පවුඩර් එකක්. ඒ පිටි පවුඩර් කියන්නේ කුඩු ආකාරයට එන්නට පුළුවන්. ක්‍රිස්ටල් අර කැට ආකාරයට. දැන් අලුතෙන් එන්නේ මේ ආකාරයට හුඟක් ව්‍යාප්ත වෙන්නේ. මේ කෝක ආවත් මේව හරි බරපතල කාරණා. මේවයින් දැන් අපි දිගුකාලීන භාවිතයත් එක්ක මොළයට වන හානි ගැන බොහෝ සඳහන් වෙන වෛද්‍ය විද්‍යාත්මකව ඒ පමණක් නෙවෙයි. අධිමාත්‍රා ගත්තට පස්සේ දිගුකාලීන ගන්නට ඕනෙත් නැහැ. අදිසි මරණයක් වෙන්නටත් පුළුවන්. මේ මොකද කෘත්‍රිම මත්ද්‍රව්‍ය වල තියෙන මෙහෙම කාරණා දෙකක් තියෙනවා. දැන් එකක් තමයි හෘද ස්පන්දනය අක්‍රමවත් වෙනවා බොහොම ඉක්මනට. ඒ කියන්නේ අපි කාඩියක් එරිත්මියාස් කියන එක අපි හෘදය වැඩ කරන්න ඕනේ හරි තාලයකටනේ. ස්පන්දනය අක්‍රමවත් වුණායි පස්සේ නිවැරදිව අපිට ඒ රුධිර සැපීම වෙන්නේ නැහැ. මධ්‍ය ස්නායු පද්ධතියේ මොළයට මේ දේවල් එක්ක වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී හදිසි මරණයක් වෙන්නට පුළුවන්. මෙහෙම දේවල් වාර්තා වෙනවානේ අපි. අනිත් එක තමයි මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වෙන්නටත් පුළුවන් මේ කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිසා. එතනදිත් හදිසි මරණයක් වෙන්නට පුළුවන්. ඒ වගේම අධිමාත්‍රාව හින්දා හදිසි මරණ වෙන්නට පුළුවන්. ඉතින් මේ ඔක්කොමත් එක්ක තමයි මේ අද මේ තරුණ පරම්පරාව විවිධ මාර්ග ඔස්සේ ගිහිල්ලා මෙතනට ඇදෙන්නේ. අපි අර කලින් කීක හිටියේ මේ විරාමය අතරේ මේ නරේන්ද්‍ර මේ සතියක් දෙකක් අතර තමයි අපි මේක දකින්නේ මේ රටේ. සංගීත සංදර්ශන කියලා දසදහස් ගණන් තරුණයෝ එකතු වෙනවා සුදත් ඇඳගෙන සුදු ඇඳගෙන යන්නේ මේ හරියට මේ විශේෂ ආගමික වැඩසටහනක වගේ. හැබැයි අර මැද තියෙන ඒ වේදිකාවයි ඔක්කොම අර වෙනස් ආකාරයට හදපු නියොන් ලයිට් එක අලුත්ම සම්ප්‍රදායක් ගෙනියන්න හදන්නේ. එතනත් තියෙන්නේ ඕකතිනේ. මේ හැම දේ තැනම යටින් තියෙනවනේ මේකට පෙළඹවීම. ඉතින් අපි මත්ද්‍රව්‍ය නිවාරණය ගැන කතා කරනවා නම් වගකීම ඇත්තෝ මේ ගැන ඇස්සරලා බලන්නට ඕන. මේක තමයි දැන් මෙතන මේ තව කාරණාවක් කියනවා ડોක්ටර් මෙහෙමයි දැන් ප්‍රතික්ෂේප විශේෂයෙන්ම මත්ද්‍රව්‍යයේ සඳහා පෙළඹවීම තියෙනවානේ. ඒ පෙළඹවීම ප්‍රතික්ෂේප කිරීම සඳහා අවශ්‍ය දැනුම අවබෝධය අපි සමාජයට ලබා දෙන්න ඕනේනේ. ඒක සමාජයට ලබා දෙන එකේ තුලදී මේ තරුණ ප්‍රජාව ඉලක්ක කරලා එවැනි වැඩසටහනක් සමාජයට දැනුමක් ලබා දෙන්නට වැඩසටහන් ක්‍රියාත්මක වීමක් වර්තමානයේ තියෙනවා. මොකද ડોක්ටර් කලින් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේත් හිටියා. ජයවර්ධන විශ්වවිද්‍යාලයේත් වෛද්‍යවරයෙක් විදිහට හිටියා. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය තමයි මුලදී හුඟක් ඒවලට මේ වගේ මැදිහත් උනේ. වර්තමානයේ තුල එහෙම තියෙනවද? ඇත්තටම අපිට එහෙම දකින්නට නිරන්තර දැනුවත් වීම දකින්නේ නැහැ දැන්. ඉතින් මෙහෙමයි නරේන්ද්‍ර දැන් මෙතනදී ඇත්තටම වගකීම් පාර්ශවයන් කියන්නට පුළුවන් සම්පත්දායක හිඟයි කියලා. ඒක වෙන්නට පුළුවන්. හැබැයි එහෙම නෙවෙයි. දැන් අනිත් එක තමයි මෙතනදී අපි ඉලක්ක කරගන්නට ඕන දැන් මේ හරියට ක්‍රමවේදය යනවා නම් පාසල ඉලක්ක කරගන්නට ඕනනේ. හැම පාසලකම නිරන්තර දැනුවත් කිරීම කරන්නට ඕන කාලයෙන් කාලයට. දැන් එතනදී අපට මේකට පහසුවක් හැටියට හරි පහසුවෙන් ගන්නට පුළුවන් දෙයක් තියෙනවා. ඇයි අපට බැරි තෝරාගත් ගුරු බෞතුන් පිරිසක් පුහුණු කරන්නට මේ පණිවිඩය හරියට දෙන්නට? ඒ පණිවිඩයත් අපි කියන කන්සිස්ටන්ට් අර ඒ පණිවිඩය ඒ විකෘති කරන්නේ නැතුව හරි ආකාරයටම හැම දරුවටම යන්නට ඕන. මේ අපි මේ සරලව කියපු පණිවිඩය මීට කලින්. ඉතින් ඒකට මම හිතන්නේ ගුරුවරුන් දැනුවත් කිරීමේ පුහුණු කිරීමේ වැඩසටහනකුත් මේකට ඇතුළත් වී යුතුයි කියන කාරණේ ගැන මම තදින්ම ඉන්නවා. ඒක නැතුව මේක කරන්නට බෑ. ආවට ගියාට
තැනක දෙකක මේ වැඩසටහන කරලා මේකෙන් ප්‍රතිඵලයක්වත් වෙන්නේ නැහැ. ඒනොට මට පොඩි කාරණාවක් මතක් වුණා මේ මෑත ප්‍රවෘත්තියක දැකපු දෙයක්. මම හිතන අනුරාධපුර පළාතේ වගේ පොලිසියෙන් තරුණ ජෝඩු ගණනාවක් අල්ලගන්නවා. ඒ අල්ලගත්තාම පාසල් වල ටියුෂන් යන්න කියලා ආපු ඒ දරුවෝ විශාල පිරිසක් පොලිසියට ගෙනල්ලා ඒක මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා. එෙහිදී ඒ පොලිසියේ ඉහළ නිලධාරියා කියනවා බහුතර පිරිසක් යම්කිසි දෙයක් පානය කරලා හිටියා. ඒ කියන්නේ අසභ්‍ය විදිහට හැසිරෙනවා මොනවා හරි පානය කරලා ඉන්නවා මේ තරුණ දරුවෝ කියන එක. ඒ පාසල් යන දරුවෝ. එතකොට මේ දරුවන්ගේ දෙමාපියන්ට උපදෙස් දුන්නා මේ ගැන බලන්න. අපි කතා කළාම එක දරුවෙක් කිව්වා දැන් නම් ගන්නෙ නැහැ. දැන් ගන්නෙ නැහැ කියලා කියන්නේ කලින් ගත්තා කියන එක. ඒතකොට මේ එක කොටසක වෙච්ච දෙයක්. ඒතකොට මේ தત્ත්වය තවත් ප්‍රචාරය නොවි සෑහෙන දුරකට ගිහිලා තියෙනවා වෙන්න පුළුවන් නේද ડોක්ටර්? ඔව් ඇත්තටම දැන් හුඟක් තැන්වල ඔය වගේ සිද්ධි වෙනකොට මේකට යටින් මේ කතාව තියෙනවා කියන කාරණය අපට දැනෙනවා. එච්චර විතරක් නෙවෙයි. ඇත්තටම දැන් මම හිතනවා හොඳ ප්‍රවණතාවයක් ඊයේ පෙරේදා මත වුණා. මොකද මීට සති දෙක තුනකට කලින් බොහෝ විවේචන තිබුණානේ. අර දරුවන්ට හිංසනය කියන කාරණයත් එක්ක නීති පද්ධතිය වෙනස් වීම ගැන බරපතල කාරණා තිබුණා. හැබැයි ඒ නීති පද්ධතිය ආකාරයට ක්‍රියාත්මක වුණා නම් අපිට මේ දරුවන් මෙතනදී පාලනය කරන්නට පුළුවන්ද කියන කාරණය. හැබැයි අවසානයේදී දැන් සතියකට දෙකකට කලින් ජනාධිපතිවරයා කියලා තිබුණා පනත තිබුණට ඒක පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ නැහැ කියන කාරණය. මොකද ඔහුට දැනලා තිබුණා මේ මම හිතන්නේ දැනෙන්න හේතුවක් වුණා ડોක්ටර් ඇත්ත වශයෙන්ම කියනවා නම් මහානායක හාමුදුරුවෝ කාදිනල්තුමා ඇතුළු ආගමික පක්ෂය දැඩි විරෝධයක් මේකට පාන්න පටන් ගත්තා. වෘත්තීය සමිති පටන් ගත්තා. ඒ වගේම වර්තමාන රජය සමග එකට වෘත්තීය සමිති කරපු ඒ වෘත්තීය සමිති සංවිධාන, ගුරු සංවිධාන, විදුහල්පති සංවිධාන මේකළු එකට කටයුතු කරපු අය ඒ අය පවා විරෝධය ප්‍රකාශ කරන ජනතාව තුළින් විශාල විරෝධයක් එන්න පටන් ගත්තා මම හිතන්නේ ඒකත් එක්කම. ඔව් ඇත්තටම දැන් එතනදී ජනාධිපතිවරයා හැටියට ඔහු ගත්ත තීරණයට අපි ප්‍රශංසා කරන්නට අනිවාර්යෙන්ම. මොකද තමන්ගේ පිළේ වුණත් විවිධ පුද්ගලයෝ ඉන්නට පුළුවන්. ඉතින් අපි දන්නවනේ ඒක කොයි පිළත් එකයි. ඉතින් එතකොට මේ පාලනය තියෙන්නට ඕන විශේෂයෙන්ම මේ වගේ කාරණා සම්බන්ධව බොහොම අපි සංවේදී වෙන්නට ඕන. අනිවාර්යෙන්ම. ඉතින් මෙතනදී ඇත්ත වශයෙන්ම කියනවා ඒ සිද්ධියම ආයි ගත්තා ડોක්ටර්. දැන් මෙවැනි පනතක් ගේනකොට ඒ පනත ගේනාවම මේ වගේ ආධිනව වෙනවා. ඒ දැන් ජනාධිපතිවරයා ඒක නවත්තන්න තීන්දුව කරපු ඒ වචනයත් එක්ක ප්‍රශංසාත්මකව ඒක අපිට කතා කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේ ගේන අයත් මන්දබුද්ධිකයෝ නෙවෙයිනේ. ඒ ගේන අය සාකච්ඡා කරලා විවිධ ආකාරයට ගේන මේවනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක යටතේ ඒ අයටත් මේක තේරුම් ගන්න උනෝතින් මෙවැනි රජයක් තුලදී හොඳයි නේද? නැත්තම් මේ වගේ ජනාධිපතිවරයාම මීට කලින් අපි දැක්කා ජනාධිපතිවරයා සමග වෘත්තීය සමිති සාකච්ඡා කරාට පස්සේ තමයි ප්‍රශ්න විසඳෙන්නේ. ඇමතිවරයාට බෑ ගෙවි ගිය කාලේ අපි දැකපු දෙයක්. වර්තමානයේත් ඒ වනි දෙයක්ම නේද මේ වෙමින් යන්නේ. ජනාධිපතිවරයා තමයි අවසානයේදී නවත්තන්නේ. ඒ ඇමතිවරු කියන අය ජනතාව පත් කරපු අය. ඒ අයට එවැනි ජන විඥානයක් නැද්ද? ඕක තමයි ප්‍රශ්නේ. ඇත්තටම දැන් මෙතනදී අපි දකින්නවා විවිධ තැන්වල විවිධ මානසිකත්වයෙන් අපි කියනෝනේ අර දැන් මෙතනදී මේ ප්‍රශ්නය මම හිතනවා අර NGO මානසිකත්වය කියන එක ප්‍රබලව බලපවත්වපු තැන. ඉතින් මම හිතන්නේ ඒක රටේ ප්‍රධාන පුරවැසියා තේරුම් ගන්නට ඇති අවශ්‍යයි. ඒක තමයි මම හිතන්නේ අතනම ડોක්ටර් කියන කාරණාවත් එක්ක දැන් මත්ද්‍රව්‍ය සම්බන්ධව දරුවන් දැනුවත් කරන්න ඕනේ. ඒතකොට දරුවෙක් එහෙම ගන්නවා නම් පුනරුත්ථාපනය කිරීම ඒ ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. නෛතිකවත්. මොකද මත්ද්‍රව්‍ය ජාවාරන්කාරයන්ගේ ප්‍රධානම ඉලක්කය තමයි ડોක්ටර් මුලින්ම කිව්ව 15ත් 25ත් අතර දරුවෝ. ඒ අයට මේක හුරු කළොත් තමයි මේක තෙගුණ වෙලා ව්‍යාප්ත වෙන්නේ. මොකද වැඩිහිටියන්ට මේක දුන්නට වැඩක් වෙන්නේ නැහැ. නවත්ත ගන්න පුළුවන් වෙයි. තරුණයන්ට බෑ. ඒතකොට මෙවැනි තත්වයක් තියෙද්දී දඬුවම් ක්‍රම සහ නැත්නම් උපදෙස් දෙන ක්‍රම වලට තියෙන ඉඩකඩත් ඇහිරිලා අර වගේ පනතකින් දඬුවම් දීම වළක්වීමක් එනකොට අම්මා තාත්තට හරි ඒ දරුවට දඬුවම් කරන්න බෑ. ඔහුට නෛතිකව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම. ගුරුවරුන්ට කරන්න බෑ. ඒතකොට මේක නැවතීම ඉතා ප්‍රශංසනීය වෙන්නේ ඒ තුල. ඉතින් මෙතනදී මෙවැනි දේවල් පිළිබඳ ජාතිකමේ වශයෙන් ප්‍රතිපත්තිමේ වශයෙන් යම් කිසි පියවරක් ડોක්ටර්ගෙත් අත්දැකීම් තියෙනවා බොහෝ වෙලාවට සමාජයේ යම් විදිහකට දේවල් කතිකා කරලා. එමේ ප්‍රතිපත්තියක් එන්න ඕනේ නැද්ද?
මම හිතන්නේ මොකද රටට පොදු මූලික කාරණා පිළිබඳව යම් අපි ඒ කියන්නේ මේ පිළිබඳව එකඟතාවයක් මේ කණ්ඩායම තුල තියෙන්නට ගොඩ නැගෙන්නට ඕන. ඉතින් ඒ නිසාම මම හිතනවා ඇතැම් වෙලාවට සමහර මේ නියෝජිතයන් අතර යම් අනවබෝධයක් තියෙනවා නම් ඒ අනවබෝධය දුරු කරලන්නට විටින් විට දැනුවත් කිරීම ඒ අයට කරන්නට ඉඩක් සලස්සන්නට පුළුවන් මේ ඒ දැනුම තිබෙන තැන් වලින් ඒ දැනුම ලබා දෙන්නට. ඉතින් ඒක එක් ආකාරයක්. මොකද අපි කියනෝනේ අර වැඩමුළු පවත්වනවා කියලා සමහර වෙලාවට වැඩකට නැති වැඩමුළුනේ මේ පැවැත්වෙන්නේ. හැබැයි හරි කාර්යයට රටේ පොදු යහපතට අවශ්‍ය හරි කාරණා පිළිබඳව එකම තැනකට ගන්නට උත්සාහයක් දැරිය යුතුයි කියන තැන හිතෙනවා හුඟක් වෙලාවට අපිට මේ දවස්වල වටපිටාවේ දකින දේ අනුව නම්. ඔව් මම හිතන්නේ මේ දවස්වල අපි වටපිටාවේ දකින දේ අනුව යහමගට ගන්න තියෙන උත්සාහය පිළිබඳව සංවාදයක් තියෙනවා. අපි ITV Talk to I වැඩසටහනේ විරාමය ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව මේ පිළිබඳ මේ වදුරු පිළිබඳ තවත් බොහෝ කාරණා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින අප සමග. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වන්නේ ITV Talk to I වැඩසටහන සමගයි ඔබේ දැනුවත් වීම පිණිසයි. ඊටාම වැදගත් මාතෘකාවක් තමයි අද ඔබ හමුවට ගෙනවිත් තිබෙන්නේ. දිනපතාම ප්‍රවෘත්ති වලින් අපි දකින කාරණා මත්ද්‍රව්‍ය, ඒ මත්ද්‍රව්‍ය අල්ලපු ප්‍රමාණ, ඒ මත්ද්‍රව්‍යයේ පැතිරී ගොස් තිබෙන දේවල්, ඒ වගේම මත්ද්‍රව්‍ය සහ පාතාලයේ සමග තියෙන සම්බන්ධකම් ප්‍රවෘත්ති වලින් අපේ S2 අපේ කන් පිරීලා තිබෙන මොහොතක Talk to I තුලින් අපි ඉතා වැදගත් මාතෘකාවක් කතා කරන්නේ. මේ මත්ද්‍රව්‍ය ගැන, සමාජ භාවිතාවන් ගැන වැඩි හරියක්ම පහුගිය කාලේ කතා කරපු දේශපාලන විශ්ලේෂකයෙක්, ලේඛකයෙක්, ඒ වගේම ගත්කතුවරයෙක් වන වෛද්‍ය සාන්ත හෙට්ටිආරච්චි මහතා සමගයි. සාන්ත කාලයක් ඔබ මීට දශක කිහිපයකට පෙර මේ මත්ද්‍රව්‍ය ගැන ලිව්වා ග්‍රන්ථ කිහිපයක්. ඒ වගේම පුවත්පත් වලට නිරන්තරයෙන් ලිපි සැපෙව්වා මත්ද්‍රව්‍ය වල ආධිනව ගැන. ඒ වගේම ඔබ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාසීන්දෙද්දිත් විශාල මෙහෙවරක් කළා මේ මත්ද්‍රව්‍ය නිවාරණය. ඒ වගේම ඔබ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරයා විදිහට ඉඳද්දිත් ඒ ශිෂ්‍යයන් වෙත රටට පණිවිඩ ගෙනිච්ච මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව දිගින් දිගටම තවමත් එහෙමයි. දැන් දශක කිහිපයකට පෙර ඒ ගත්ත කතාවලුත් අද මත්ද්‍රව්‍ය සම්බන්ධව තියෙන දේලුත් මේ පුනරුත්ථාපනය වීම සම්බන්ධවත් ડોક્ટર ශාන්තර මොකද හිතෙන්නේ? මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි එදා කතා කරපු කතාව අදටත් කතා කරන්නට වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න ඒ ආකාරයටම ඉදිරිපත් කරන්නට වෙලා තියෙනවා. මෙතන තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් ඇයි එහෙම වුනේ? අපි හරි දේ කතා කරාට හරි තැනින් මේක අල්ලගෙන නැහැ. අල්ලගත්ත යුතු පිරිස. ඒ වගේම හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඔව්. ඉතින් මේවා මේ බොහොම සරල කාරණානේ මේ පැයක වැඩසටහන ඇතුළත අපි මේ කතා කරන කාරණා තුල උනත් මේ සැලසුමට ගත හැකි යම් හොඳ දේවල් තියෙනවානේ. මූලික කාරණා ටික. ඉතින් මේවමනේ අපි විස්තරාත්මකව විවිධ අවස්ථාවල මේ දශක ගණක් කතා කරලා තියෙන්නේ. ඉතින් එච්චර විතරක් නෙවෙයි මේ නරේන්ද්‍ර. අද පාරට බහලා යනවා කියන එක ප්‍රශ්නයක් නේ. මාර්ග අනතුරු කියන එක දැන් ඇත්තටම දැන් මම නම් පාරේ පයින් යන්නට බයයි. අයින්ින්වත් යන්නට බයයි. වාහනේ පදවාගෙන යනකොට යම් ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවා. මුලින්ම හැපෙන්නේ මගේ ඇඟේ නෙවෙයිනේ කියන කාරණයක් එක්ක. හැබැයි අපි දන්නවන්නේ මේ පාරේ මේ රියදුරන්ගේ తত্ত্বය මම පෞද්ගලිකව දන්නවා. පහුගිය අවුරුදු කිහිපය තුළ මම මේ රියදුරන් පරීක්ෂා කරන තැනක හිටියේ. වෛද්‍ය පරීක්ෂණයට ලක් කරන තැනක. ඔව් ගමනාගම ප්‍රවාහන සේවය ආශ්‍රිතව. ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ. ඉතින් එතකොට පහුගිය කාලේ මේ ආයතන තුල යම් පරීක්ෂණයක් කරා. බර වාහන රියදුරන්ට මත්ද්‍රව්‍ය බලපත්‍ර අලුතින් ලබා ගැනීමේ හා අලුත් කිරීමේදී මුත්‍රා පරීක්ෂණයකට ලක් කරා අර මත්ද්‍රව්‍ය සඳහා. මෙතනදී අපි දන්නවනේ කොච්චර මේකේ පොසිටිව් වුණාද කියලා, හිටියාද කියන කාරණය. ඊට පස්සේ මෙතනදී ඇත්තටම දැන් එතනදිත් අපට කරන්නට සිදු වුණේ නීතිය අනුව ඒ වෙලාවට බලපත්‍ර දෙන්නේ නැහැ. තවත් අපි කියනවා තවත් කාලයකින් සති දෙකකින් එන්න කියලා නැවත පරීක්ෂණය කරන්න.
මේ ආකාරයට කරලා දැන් පරීක්ෂණය නිවැරදි වෙච්ච වෙලාවක බලපත්‍රය දෙන ආකාරයට තමයි තිබුණේ. ඉතින් මේක කොහොම හරි අර මොකද එතනින් ඒ කාලයේ පරිසං වෙලා ඇවිල්ලා මේක බලපත්‍රය ලබා ගන්නවා. ඉතින් ඒක වෙනම කාරණයක්. හැබැයි මෙතන යම් කිසි බයක් හරි තිබුණානේ මේක තියෙන තැනක. හැබැයි මේ වෙනකොට ඒ පරීක්ෂණය නතර වෙලා. ඒ කියන්නේ දැන් ඔබ කිව්ව කාරණාවත් එක්ක ඒ අයට මත්ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණය කරනකොට දෙන්න බෑ මත්ද්‍රව්‍ය පොසිටිව් තත්ත්වය තියෙනවා. ඔව්. ඒ තියෙනකොට දෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් ආයි කාලයක් ගිහිල්ලා මේක පොසිටිව් නොවි ඇවිල්ලා ගන්නවා. ඒ පොසිටිව් නොවි වීම තුල කියවෙන්නේ නැහැනේ ડોක්ටර් මත්ද්‍රව්‍ය මේ මිනිස්සයා පාවිච්චි නොකර හරි කියලානේ. ඔව් දැන් ඒ කාලයට පරිස්සම් වෙන්නට පුළුවන්. ඔව්. පරිස්සම් වෙලා අර තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න මෙහෙම එනවා. බලපත්‍රය ගත්තා ඊට පස්සේ හැබැයි මෙතනනේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වෙච්ච කෙනෙක් අනිවාර්යයෙන්ම පුනරුත්ථාපනය වෙන්නට ඕන නිවැරදි ආකාරයට ඒක බැහැියෙන් ඉවත් කරන්නට. දැන් මොකද දැන් එතනදී ඊළඟට තවත් අවුරුදු 4කින් තමයි රියදුරු බලපත්‍රය අවුලුත් කරගන්නට එන්නේ. ඒ අතරේ ඉතින් උන්ට ඕන් අර අපහු පරණ විදිහටම යන්නට පුළුවන්. ඉතින් ඒ ඇරෙන්නට හැබැයි දැන් ඒ අඩු ගානේ අර ටිකක් බය හිතෙන ආකාරයට තිබිච්ච ඒ පරීක්ෂණයක් දැන් නතර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා බලපත්‍රය ගන්න. ඔව්. දැන් හැබැයි මෙහෙම දෙයක්වත් අඩු ගානේ වෙන්නට ඕනනේ. අපිට සැක හිතෙන තැන්වලදී මාර්ගයේදී අහඹු වශයෙන්වත් මේ පරීක්ෂාව කරන්නට ඕන. එහෙම කරනවා නම් අර මත්ද්‍රව්‍ය ගන්නට යන එක්කෙනා හෝ ගන්න එක්කෙනාට කිසියම් සැකයක් ඇති වෙනවනේ. මං හිතන්නේ ඒ වැඩපිළිවෙලවත් අඩු ගන්න එන්නට ඕන. පැහැදිලිව බලාගෙන යනකොට දැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු නිසා තමයි අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් විශේෂයෙන් වාහන අනතුරු වෙලා තියෙන්නේ. පසුව පරීක්ෂා කරනකොට මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු අය ඔවුන්ට ඒකේ හිස්ටරියක් ඉතිහාසයක් තිබුණා කියලා පැහැදිලි වෙනවා. එවැනි තැනකදී මේ මත්ද්‍රව්‍ය නිවාරණය වගේම අනතුරු වැළැක්වීමේදී ගත්තාමත් අනාරක්ෂිත භාවයක් තියෙනවා නේද මේ රටේ? ඒක තමයි දැන් අපි මේ හැම ක්ෂේත්‍රයක්ම ඉලක්ක කරගෙන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නට ඕනේ. එතකොට එවැනි විශේෂයෙන්ම අපේ රටේ පොදු ජනතාවට ප්‍රධාන වශයෙන් ඉලක්ක වෙන මෙවැනි ක්ෂේත්‍ර වල සේවය කරන කට්ටිය කොහොමද ඉන්නේ කියන කාරණය ගැන පරීක්ෂාවකට ලක් වෙන්නට ඕනේ. නැත්නම් අපේ රටේ ජනතාවගේ ජීවිත ඉරණම කවුද තීරණය කරන්නේ? මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයෝ එක පැත්තකින් අනතුරුදායකයි, අනිත් පැත්තෙන් ඔවුන් විසින් නිලවන වාහන අනතුරට ලක් වෙලා තව ජනතාව ගණනාවක් මිය යන්නට පුළුවන්. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන සමහරුන්ට තියෙන කෝපය, වෛරය සහ පලිගැනීමේ චේතනාවන් උඩ වෙන මරණ සිදු වෙන්න පුළුවන්. ඒ මරණ කරන මිනිමරුවන්ගෙනුත් සමහරු ඒවලට ඇබ්බැහි බිච්ච අය කියලා කියනවා. මේක ජාතකමය වශයෙන් විය යුතු දෙයක් නේද ડોක්ටර්? ඒක තමයි මේක දැන් ඇත්තටම දැන් අද කාලේ පවතින මූලික වශයෙන් ඉලක්ක විය යුතු ප්‍රශ්නය බවට පත් වෙලා තිබෙනවා. මේක මොකද අපි දකින්නවනේ පවුල් එහෙම් පිටින්ම විනාශ වෙලා යනවා. පවුලක කෙනෙක් මත්ද්‍රව්‍යයකට ලක් වුණාට පස්සේ ඒ පවුලම විනාශයිනේ. අපි ඇහැට දකින්නවනේ මේ පේනමානේ අපිට මේ වගේ සිද්ධීන් අපිට දිගින් දිගටම අත්දකින්නවනේ අපි. ඉතින් මේකට මොකද මේක මහා බරපතල කාරණයක්. ඇත්තටම මෙතනදී තව කාරණාවක් තියෙනවට ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට ජාතකයේ මේ වශයෙන් ප්‍රතිපත්තියක් නැතිකම තියෙනවානේ. දැන් ඔවත් මම හිතනවා මේ ගැන බොහෝ කාලෙක ඉඳලා කතා කරනවා. දැන් වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මත ගැන තිබුණා. මීට කලින් එක සංකල්පාවනේ මතට තිත කියලා පස්සේ බලනකොට තිතට මත තමයි ඒක වෙන්නේ පටන් ගත්තේ. වර්තමාන රජයත් දැන් අවුරුද්දක් ගත වෙලා තිබෙනවා. මත්ද්‍රව්‍ය පිළිබඳව මේ වකවානුවේ තරම් ප්‍රචාරක යාන්ත්‍රණයක් මීට කලින් තිබුණේ නැහැ. විශාල ලෙස අල්ලගෙන ගන්නෙම ප්‍රචාරය කරනවා. මේක ආණ්ඩුව කරනවද කොහොමද අපි කියන්න දන්නේ නැහැ. ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ අයට වගකීමක් තියෙනවා නේද මීට කලින් රජයන් කරපු සංදර්ශන කරන්නේ නැතිව සංදර්ශනයට නොවි මේක ඇත්ත වශයෙන්ම තුරන් කිරීමේ ප්‍රයත්නයක් දරන්නට. ඔව් ඇත්තෙන්ම අපි මේක සංදර්ශනයකට සීමා විය යුතු නැහැ. ඇත්තම සංදර්ශන සම්පූර්ණ ඉවත් කරන්නට ඕන. මේක ඇත්තෙන්ම අපේ ඇඟෙන්ම යන ක්‍රියාවලියක් හැටියට ඉහළින්ම පටන් ගන්නට ඕන. දැන් අපි දකින්නවන්නේ මෙහෙමත් දෙයක්. දැන් නරේන්ද්‍ර හැම අවුරුද්දකම ජූනි 26 තමයි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය. හැමදාම අපි කරේ මොකද්ද? ওই දවසට කට්ටිය එකතු වෙලා පාගමනක් ගිය එකනේ. ඇයි එහෙම වෙන්නේ? මේක නිකන් අපි අපේ තනතුරු පවත්වා ගන්නට මේක භාවිතා කරනවා. එන් පස්සේ මොකුත් වෙන්නේ නැහැ. අදටත් මේ ආයතන වල මෙහෙම නෙවෙන්නේ. අපි එහෙම සාධනීය දෙයක් සිදු වෙනවා කියලා දකින්නේ නැහැ. ඉතින් මෙතන මේ වෙනස වෙන්නට ඕන.
දැන් ඒ කියන්නේ සමාජයේ හැම පැතිකඩකම මේක විය යුතුයි. දැන් උදාහරණ විදිහට ගත්තොත් සංදර්ශන තියෙන අවස්ථා, ගෙවල් වල තිබෙන උත්සව අවස්ථා, ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලිකාංශයේ තියෙන විශාල උත්සව, දැවැන්ත සංගීත සංදර්ශන, ඒ වගේම සමාජ මාධ්‍ය කණ්ඩායම් එකතු වෙලා පවත්වන විශාල විශේෂ උත්සව තියෙනවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධවම. අනිත් පැත්තෙන් ගත්තාම බිග් මැච් වගේ දේවල් හැම ක්‍රීඩාවකම මැච් පැවැත්වෙනකොට, ක්‍රිකට් මැච් පැවැත්වෙනකොට ජාත්‍යන්තරවත් ඒ තැන්වලත් මේක භාවිතයක් තියෙනවා. ඒකට බලාගෙනකොට සමාජය තුළ ඕනම තැනක පාවිච්චි කරන්න පුළුවන් කමක් මේ තුළ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කොතෙක් දුරට පාලනය කරන්න මේක සාධක හේතු සාධක වෙයිද? ඒක තමයි. දැන් අපි අනවශ්‍ය දේවල් අපි ඉවත් කරගන්නට ඕන. මේ යම් ක්‍රියාවලකදී අපි එකතු කරගත යුතු දේ මොනවද, එකතු කරගත නොයුතු දේ මොනවද කියන කාරණය ගැන ඉහිලිම තීරණයක් ගන්නට ඕන. දැන් මං කියවනේ අර පාගමන් කියන කාරණේ. මේ පාගමනකින් වැඩක් තියනවද? හුඟක් වෙලාවට අපි දකින්නවනේ විවිධ දේවල් පාගමන යනවා, කට්ටිය එකතු වෙලා ටී-ෂර්ට් ටිකක් බෙදාගෙන දාගන්නවා ඇඟේ. අමාත්‍යවරයා පවා. ඔව්. ඉතින් මේක ප්‍රදර්ශනයක් කරනවා. හැබැයි මොකද්ද වෙන්නේ? ඒ කාර්යයට මේ සාධාරණයක් ඉටු වෙලා තියෙනවද? ඒ කතා කරපු මේ මාතෘකාවට කවදාවත් වෙලා නැහැනේ. මේවා අර මේ කැමරාවට කරන දේවල්නේ. මේව නතර වෙන්නට ඕන අනිවාර්යයෙන්ම. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා කරනකොටත් මේ වගේ දේවල් නතර වෙන්නට ඕන. අනිවාර්යෙන්ම මේ සඳහා හොඳ පිවිසුමක් අවශ්‍ය වෙනවා කියන එක ડોක්ටර් අවසන් වශයෙන් කියන්නේ. අවසන් වශයෙන් මේකට කියන්න පුළුවන් වෙන්නේ මොකද්ද? ඔව් ඇත්තටම අපි හරි තැන බලන්නට ඕන. දැන් රටම එකට කියලා යනවා නම් මොකද්ද මේකට කරන්නට ඕන කියන කාරණේ දැන් අපි මේ කතා කරපු කාරණා අතරම තියෙනවා. එතනදිත් අවශ්‍ය දේ කරන්නට අවශ්‍ය පිරිස එකතු කර ගන්නට තමන්ගේ මේ ඒ කල්පනාව ඉහිලින්ම ඇති වෙන්නට ඕන කියන කාරණේ තමයි අවසානයේ කියන්නට වෙන්නේ. ඇත්තටම අවසන් වශයෙන් කියන්නට තියෙන්නේ මේ මත්තුව දුරෙන් රටක් බේර ගන්නට නම්, තරුණ පරපුර බේර ගන්නට නම් සැබෑ වමනාවක් පාලකයන් සතුව වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් වගකීමක් විශාල ලෙස තියෙනවා සමාජයේ ජීවත් වෙන සියලුම පුරවැසියන්ට. තමන්ගේ දරුවන් ආශ්‍රිතව, තමන්ගේ නෑදෑයන් ආශ්‍රිතව. ඒ නිසා විවිධ පැතිකඩයන් ඔස්සේ මේ කාරණාව පැතිරී විසිරී යන්නට ඕනේ වැළැක්වීමේ අවංක චේතනාවෙන් මිසක සංදර්ශන වලින් නොවේ කියන එකයි වෛද්‍ය සාන්ත හෙට්ටිආරච්චි පැහැදිලි කළේ. ඒ නිසා මතට තිතක් තියන්න ගෙනාපු කාරණා යල් පැන ගියත් වර්තමානයේ තුල මත නැති කරන්නට ගන්න ප්‍රායෝගික වැඩසටහනක් සංදර්ශනයෙන් තොර අවශ්‍යයි කියන කතාව තමයි අපේ කතිකාවෙන් අද ඔබ වෙත අප ගෙනාවේ. ඒ නිසා අද ITV Talk to I තුලින් ඔබ හමුවට ආවේ දේශපාලන විශ්ලේෂකයෙක්, ලේඛකයෙක්, ගත්කතුවරයෙක්, එවම කලෙක සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ සෞඛ්‍ය අධ්‍යාපන ශාස්ත්‍රයේ දැවැන්ත වැඩ කොටසක් කරපු වෛද්‍ය සාන්ත හෙට්ටිආරච්චි මහතා, වෛද්‍ය සාන්ත හෙට්ටිආරච්චි මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා අද ITV Talk to I තුලින් ඔබ වෙත මත නැති කරන්නට ගෙනාපු මේ කාරණාව පිළිබඳ සියල්ලන්ටම අවබෝධය, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ITV Talk to I මෙතකින් සමාප්තියටපත් වෙනවා. ලබන සතියේත් මේ වෙලාවට හමු වීම අපේක්ෂාවෙන් සමුගන්නවා. ඔබට සුබදායි දවසක් වේවා.